Hello everyone, welcome to YouTube channel. ඉතින් අද ඔයාලා එකතු වෙලා ඉන්නේ Travel Around YouTube channel එකත් එක්ක. මේක අපේ YouTube channel එකේ පළවෙනි vlog එක. ඉතින් අපි ආරාධනා කරනවා ඔයාලා හැමෝටම දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. ඉතින් අද අපි ගියා Pet Expo 2026 බලන්න. මේක ජූලි 17, 18, 19 දවස් තුනේම තිබ්බා BMICH එකේ. ඉතින් අපි ගියේ ජූලි 18 19 කියන දවස් දෙකේ කියන්නේ සැටර්ඩේ and සන්ඩේ දවස් දෙකේ මේකට අපි යද්දිත් ගොඩාක් ක්‍රවුඩ් එක එකතු වෙලා හිටියා. ඉතින් ඕගලන්ටත් පේනවා ඇති මෙතන ගොඩක් දේවල් තියෙනවා. ඒ කියන්නේ මෙතන pet shops තිබ්බා. ඊට අමතරව pet foods, pet toys විකුණන තැන් ගොඩක් වෙත්ස්ලා ඇවිල්ලා හිටියා මෙතෙන්ට. ඉතින් ගොඩක් entertainment event එකක් මේක. අපිට ඉතින් පළවෙනියටම හම්බුනේ මෙන්න මේ බවබබාව. මෙයා husky බවබබෙක්. ඉතින් මෙයාව අපි චුට්ටක් වෙලා pet කරලා අපි ඊළඟට ගියා වෙනත් බව්ව බලන්නත්. ඉතින් ඔයගොල්ලෝ අපිත් එක්ක එකතු වෙලා ඉන්න කවුද මේ අනික් බවබබාලා කියලා බලන්න. ඔන්න ඉතින් අපිට ඊට පස්සේ හම්බුනේ මෙන්න මේ බවබබා. මෙයාව නම් ඩොග් ෂෝ එකට ලෑස්ති කරලා තිබ්බේ. ස්ප්‍රේ එහෙම ගහලා ඔළුවත් පොඩ්ඩක් උස්සලා එහෙම තමයි තිබ්බේ. ඊට පස්සේ අපිට හම්බුනේ මෙන්න මේ පග් බවබබාව. මෙයාවත් ඩොග් ෂෝ එකට ට්‍රේන් කරන ගමන් තමයි තිබ්බේ. ඉතින් අපි මෙයාවත් චුට්ටක් වෙලා එතන ඉඳලා බලන් ඉඳලා ඊට පස්සේ ගියා තවත් බවබබාලව බලන්න. අපිට හම්බුණා මෙන්න මේ බවබබාවත්. මෙයාව අරන් ඇවිල්ලා තිබ්බේ එතන හිටපු වෙට් ස්ටෝල් එකක වෙට් කෙනෙක්. ඉතින් මෙයාත් හරි කැමති එයාගේ බණ්ඩිය අත ගන්නවට. ඉතින් අපි එයාවත් චුට්ටක් වෙලා පෙට් කරලා මෙන්න මේ රිට්‍රීවර් බබා ගාවටත් ගියා. එයාත් හරිම ෆ්‍රෙන්ඩ්ලි බවබබෙක්. ඉතින් එයාත් කැමති එයාගේ බණ්ඩිය අත ගන්නවට. ඉතින් අපි චුට්ටක් වෙලා ඒ බවබබා ගාවත් ඉඳලා ඊළඟට ගියා මෙන්න මේ සෙන්ට් බර්නාඩ් බ්‍රීඩ් එක බලන්න. මෙයාලා ගාව මේල් ඩොග් කෙනෙකුයි ෆීමේල් ඩොග් කෙනෙකුයි දෙන්නෙක් හිටියා. ඉතින් මේ ස්ටෝල් එකේ හිටපු කට්ටියත් මේ බවබබාලත් එක්ක ෆොටෝ ගන්නත් අවස්ථාවක් ලබා දීලා තිබ්බා එන කට්ටියට. ඊට පස්සේ අපිට හම්බුණා මෙන්න මේ බවබබාව. මෙයාගේ නම ඇංග. ඉතින් එයා ගාව හිටපු අයියා අපිට එයාගේ ලීෂ් එකක් දුන්නා චුට්ටක් වෙලා ඒ බවබබාව අල්ලගෙන ඉන්න කියලා. ඉතින් මෙයා නම් හරිම දඟෙක්. මෙයා කරේ හැමෝම එන හැමෝටම බුර මෙයාගේ සද්ද දාපු එක තමයි. ඉතින් මෙයා ගාවත් අපි චුට්ටක් වෙලා හිටියා. මෙයා හරිම දඟ බවබබෙක්. ඒ වුණාට හරිම හොඳයි, හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් ඊළඟට අපි ගියේ සුදුනෝනා බලන්න. මෙයාගේ නම සුදුනෝනා. මෙයා පොමනේරියනුයි ජර්මන් ෂෙපර්ඩ්ුයි මික්ස් එක්කෙනෙක්. ඉතින් මෙයාත් හරිම ෆ්‍රෙන්ඩ්ලි එක්කෙනෙක්. චුට්ටක් මහන්සි අවුවේ ඉඳලා. ඉතින් අපි එයාවත් බලලා තව බව ගොඩක් බලන්න ගියා. ඊට පස්සේ අපි ගියේ මෙන්න මේ අස්සයෝ බලන්න. මෙතන පෙට් එක්ස්පෝ එකේ බල්ලෝ විතරක්ම නෙමෙයි වෙනත් සතු ಜಾති ගොඩක් හිටියා. අස්සයෝ, පූසෝ, මාළු, කුරුල්ලෝ වගේ ගොඩක් කට්ටිය හිටියා. ඉතින් මේ අස්සයෝන්ව අරගෙන ඇවිල්ලා තිබ්බේ ශ්‍රී ලංකා පොලිස් බලකායේ කට්ටිය. ඉතින් අපි ටිකක් වෙලා මේ අස්සයෝ එක්කත් වෙලාව ගත කරලා ඊළඟට ගියා තවත් කට්ටියව බලන්න. මේ ඉන්නේ තවත් අපිට හම්බෙච්ච ජර්මන් ෂෙපර්ඩ් බවබබෙක්. ඒ බවබබාව බලලා අපි ඊට පස්සේ ගියා මෙන්න මේ කානෙකෝසෝ බ්‍රීඩ් එකේ මේ බවබබාව බලන්න. එයාගේ නම ඩෑෂ් කියලා තමයි අපේට එයාගේ අයිතිකාරයා කිව්වේ. ඊට පස්සේ අපිට හම්බුණා මෙන්න මේ ශිට්සු පැටියාවත්. එයාවත් අපි චුට්ටක් වෙලා අපේ ගාව තියාගෙන හිටියා. ඊට පස්සේ අපි ගියා තව බවබබෙක්ව බලන්න. අපිට ඊට පස්සේ හම්බුනේ මෙන්න මේ බවබබාව. එයාගේ බ්‍රීඩ් එකත් කානෙකෝස කියලා තමයි එයාගේ අයිතිකාර අයියා නම් අපිට කිව්වේ. එයා එක්ක ටිකක් ඉඳලා එයාත් එක්කම එහා පැත්තේ හිටියා තව මේ ලැබ් බවබබා.
එයාවත් චුට්ටක් අපි පෙට් කරා. ඊට පස්සේ අපි ඒ බව්බබාගේ අයියා එක්කත් චුට්ටක් වෙලා කතා කර කර හිටියා. ඉතින් එයාත් කිව්වේ මේ හීට් එකත් එක්ක බව්බබාලට හරිම අමාරුයි කියලා. තව ටික වෙලාවකින් අපිට මෙන්න මේ බව්බබාවත් හම්බුණා. එයා නම් ආවේ එයාගේ අයියත් එක්ක. එයාගේ අයියා එයාව වඩාගෙන තමයි මේ බව්බබාව අරන් ආවේ. අපිට ඊට පස්සේ හම්බුණා මෙන්න මේ ඇමරිකන් අකීටා කියන බව් බ්‍රීඩ් එක. මේ අයියා නම් කිව්වේ මේ බව් බ්‍රීඩ් එකට ලංකාවේ ඉන්න එකම එක්කෙනා මේ බව්ව විතරයි කියලා. ඔන්න ඊට පස්සේ අපිට මේ රිට්‍රීවර් බව්බබාලා 3 දෙනාවම හම්බුණා. මෙයාලා එකම ෆැමිලි එකේ කට්ටියක්. 3 දෙනාම ආවේ එකට. අපි මේ බව්ව ඔක්කොම බලලා චුට්ටක් ඉස්සරහට යද්දී තව ඉවෙන්ට් එකක් ඒගොල්ලෝ ඕගනයිස් කරලා තිබ්බා. මේක තමයි ස්ට්‍රීට් ඩ්‍රාමා එකක්. අපි ඉතින් ඒ ස්ට්‍රීට් ඩ්‍රාමා එකත් චුට්ටක් වෙලා බලාගෙන හිටියා. ඔන්න ඉතින් ස්ට්‍රීට් ඩ්‍රාම එකත් බලලා ඉවර වෙලා අපි ආවා ඩොග් ෂෝ එකත් බලන්න. ඉතින් අපි දැන් ඕගොල්ලන්ට අන්තිමට පෙන්වන්නේ මේ ඩොග් ෂෝ එකේ පොඩි ක්ලිප්ස් වගේක්. ඉතින් මේ ඩොග් ෂෝ එකට ගොඩක් බ්‍රීඩ්ස් වලින් වගේම ගොඩක් ඉවෙන්ට් කැටගරීස් උත් තිබ්බා. ඉතින් ඕගොල්ලෝ බලන්න මේ ඉවෙන්ට් කැටගරීස් වල වෙන දේවල්. අපි හිතනවා ඔගොල්ලෝ අපේ වීඩියෝ එක එන්ජොයි කරා කියලා. එහෙම එන්ජොයි කරා නම් අපේ YouTube channel එක subscribe කරලා කමෙන්ට් එකක් දාලා like එකක් දාන්න. ඉතින් අපි හිතනවා ඔගොල්ලෝ දිගටම අපිත් එක්ක රැඳිලා ඉඳී කියලා අපේ YouTube channel එකේ වීඩියෝස් තව බලන්න.